අද සවස් කාලය තුල පමණක් 5200ක් සාමාන්‍ය ජනතාව LTTE ග්‍රහණයෙන් මිදී විශ්වමඩුහි 58 සේනාංක පිළිගැනීමේ මධ්‍යස්ථානයට පැමිණියා. රාත්‍රී කාලයේදීද එවැනිම පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරනවා. මෙම ජනතාව මෙහි සිට වවුනියාවේ සුබසාධක මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අද දිනය තුල අතිරේක බස් රථ 50ක් වන්නි ප්‍රදේශයට එවීමට ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලාපෙරුව මහතා වහා ක්‍රියා කළා. වෛද්‍ය ප්‍රථමාධාර පහසුකම් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයද හමුදාවට සහාය වී තිබෙනවා. විශ්වමඩුහි එක් හමුදා බල ඇණියක් ජනතාවට පහසුකම් සැපයීම වෙනුවෙන්ම නිදහස් කර තිබෙනවා. LTT එකෙන් මොන වගේ කරදර වලටද අම්මලාපත් උනේ? අපි දැන් මොකද ඒගොල්ලෝ දුවන්න අපිත් ඒගොල්ලෝ අපි එලවන්න අපි දුව ඉන්නවා. දැන් ඉතින් දුවන්නේ කොහෙද? මේ පැත්තෙන් දුවන්න ඕන මුහුදට. එහා පැත්තෙන් දුවනවා අර මුල්ලතිව කියන පැත්ත දුවන්න ඕන. අමුතවට තමයි දුවන්න ඕන. දැන් තියෙන්නේ පොඩි ගමක්. ඒ ගමේ තමයි ඔක්කොමලා ඉන්නේ. ඒ වුණත් සෙනග ටික තමයි ගන්න ඕන පව්. දැන් ආපහු තස්වාදීන් ඔලුස්සන එකක් නැද්ද? කොහොමද අම්ම හිතන්නේ මේ දෙත් එක්ක? ඒ කට්ටිය ඉතින් දැන් ඔය අල්ලන්න කියලා අල්ලන්න බෑනේ දැන්. ඉතින් මොනවද අල්ලන්නේ? උඩ පැනලා සෙනග තමයි මරා දෙන්නේ. පැමිණෙන සියලු ජනතාවට ආහාර පාන හා මූලික අවශ්‍යතා සැපීමට පිළිගැනීමේ මධ්‍යස්ථානවල යුද හමුදාවෙන් මැදිහත් වීමෙන් පහසුකම් සපයා තිබෙනවා. අපි යුද්ධෙත් දිනන්න පුළුවන් අපිට මිනිසුත් දිනා ගන්න පුළුවන්කම තියෙනවනේ. යුද්ධය තරන්නේ නෙමෙයි. තේරෙනවද? දෙකම අපිට පුළුවන්කම තියෙනවා. ඒකයි වැදගත්කම. අපි ඩිසිප්ලින් නාමයක් හින්දා අපිට මෙච්චර දුර දිනාන්න දෙන්න හම්බුනේ. LTTE ග්‍රහණයෙන් මිදී හමුදා රැකවරණයට පැමිණ මේ පිරිස ආරක්ෂක වළල්ල ආසන්නයේම පිහිටි පිළිගැනීමේ මධ්‍යස්ථානවල ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන්ට සුළු විවේකයක් ලබා දී ඉන්පසුව මෙහි සිට ලංගම බස් රථ මගින් වවුනියාවේ සුබසාධක මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු කරනවා. නැවත පදිංචි කිරීම සිදුවන තුරු මේ පිරිසට අවශ්‍ය පහසුකම් සැපීමට මෙවන විට ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජය වැඩපිළිවෙල රැසක් සංවිධානය කර තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම විශ්වමඩු සිට. කොටි ග්‍රහණයේ සිටින සිවිල් වැසියන් නිදහස් නොකිරීමෙන් ත්‍රස්තවාදීන්ගේ බ්ලේච්ඡත්වය ලොවට පෙන්눔 කර ඇතැයි ජාත්‍යන්තර සංවිධාන රැසක් පෙන්වා දෙයි. වෙබ් අඩවි ගණනාවක් පසුගිය දිනවල වාර්තා කර තිබුණේ කොටි සංවිධානය ජාත්‍යන්තර මානුෂ්‍යවාදී නීති මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවයි. දශක 3කට ආසන්න කාලයක් කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයයි පවසමින් සිය ජාතියටම ද්‍රෝහීකම් කළ බව එම වෙබ් අඩවි පෙන්වා දී තිබේ. ආරක්ෂක හමුදා මුදා නොගත් ප්‍රදේශවල කොටි ත්‍රස්තවාදීන් පවත්වාගෙන ගිය වද කඳවුරු දෙස බලන කල මේ තත්වය මැනවින් පිළිබිඹු වන බවද එම වෙබ් අඩවි වාර්තා කරයි. කොටි සංවිධානයට හිතවත්කම් නොපවත්වන අහිංසක සිවිල් වැසියන් සිරකර තැබීම සඳහා ඔවුන් භාවිත කළ වදකාගාර ලොව කිසිදු ත්‍රස්ත සංවිධානයක් භාවිත කර නොමැත. දැනටමත් කොටි ත්‍රස්තවාදීන් මිනිස් පලිහක් කරගනිමින් එවැනි වද කඳවුරුවල අහිංසක දෙමළ ජනතාව සිරකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාත්‍යන්තර වෙබ් අඩවි පෙන්වා දෙයි. එම නිසා රජය ක්‍රියාත්මක කරන මානුෂීය මෙහෙයුම් දෙමළ ජනතාවගේ ප්‍රසාදයටද හේතු වී තිබේ. එම නිසාම දහස් ගණනින් දෙමළ ජනයා කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී රජයේ පාලන ප්‍රදේශවලට පැමිණෙමින් සිටිති. එම දෙමළ ජනතාවට රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීමට කොටි සංවිධානය වහා ඉඩ ලබා දිය යුතු බව යාපනයේ රදගුරු රායප්පු ජෝසප් හිමිපානෝද පසුගියදා ප්‍රකාශ කළහ. කොටි ත්‍රස්තවාදීන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටින නිරායුධ දෙමළ ජනතාව වහා නිදහස් කළ යුතු බව රජය යලි දැනුම් දෙයි.